සුබ දවසක් හැමෝටම. අද අපි බලමු විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එකේ තියෙන වර්ෂඵල ගැන සම්බන්ධයෙන්. වර්ෂඵල ඇත්තටම වර්ෂඵල වලින් සිදු කරන්නේ අනාගත වසරේ සිදුවීම් පුරෝකථනය කිරීමක් තමයි මෙතනදී කරන්නේ. සාමාන්‍යයෙන් කියනවා විංශෝත්තර දශාව ගෝචරය සහ වර්ෂඵල යන ක්‍රම තුනටම බලලා තමයි සාමාන්‍ය කෙනෙක්ගේ අනාගතය කොහොමද කියලා කියන්න ඕනේ කියලා. මොකද එහෙම කියනවා නම් ගොඩක් හරියන සම්භාවිතාව ගොඩක් හරියනවා. ඉතින් සාමාන්‍ය වර්ෂඵල වලටම ආවේනික යෝග තියෙනවා, දශාවන් තියෙනවා. වර්ෂඵල කියන්නේ ඇත්තටම වෙනම සංකල්පයක් තමයි තියෙන්නේ. අද බලමු වර්ෂඵල කොටස දිහා. මුලින්ම භාෂාවත් තෝරගන්න ඕනේ. ඉංග්‍රීසි, හින්දි, දෙමළ, සිංහල තියෙනවා. ඉංග්‍රීසියෙන් මම පෙන්නන්නම්. මුලින්ම වර්ෂඵල කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ නමක් ගහන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න තියෙනවා. උපන් දිනේ ගහන්න තියෙනවා. මාසේ දිනේ. උපන් වෙලාව ගහන්න ඕනේ. ස්ථානය ගහන්න ඕනේ. බැටන් එක තෝරන්න ඕනේ මෙහෙම. ශ්‍රී ලංකා. ඊට පස්සේ කැල්කියුලේට් වර්ෂඵල කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ වර්ෂඵල වලට වෙන්නේ ඇත්තටම ඒ වසරට කේන්දරයක් තමයි වෙනම හදාගෙන පලාපල කියන්නේ. වසරේ කේන්දරය තමයි මේ තියෙන්නේ. ඊට අදාළ විස්තර ටිකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ග්‍රහයන්ට අදාළ විස්තර, මේ ඔක්කොම ග්‍රහයන්ට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. තාජක කියන්නේ ග්‍රහයන්ගේ බලන්න පුළුවන්. තාජක යෝග කියලා තියෙනවා. ඊට පස්සේ සහම වලින් තමයි මේ වසරේ උදාහරණයක් විදිහට අපි බලමු. විදේශ ගමන් තියෙනවා නම් පරදේශ සාමය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි බලන්නේ. විවාහය වෙනවද කියලා බලන්නේ. විවාහ සාමය තමයි ඒක බලන්නේ. මේ වගේ එක එක සහම ටිකක් මෙතන තියෙනවා. වර්ෂඵල වලට අදාළ මෙතන මුද්ද දශාව වර්ෂඵල වලට මම කිව්ව වෙනම දශාවක් තියෙන එක මුද්ද දශාව අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. තාජක යෝගත් මම කිව්ව වෙනම යෝග ටිකක් තමයි තියෙන්නේ. ඒ යෝග වලින් අදාළ වසරට අදාළ යෝග තමයි මෙතන පෙන්වන්නේ. මෙතනත් පොඩි වාර්තාවක් ගන්න පුළුවන්. සාමාන්‍ය වර්ෂඵල කේන්දරේ මාසෙන් මාසෙට හදන්නත් පුළුවන්. ඒකට අදාළ විස්තර ටිකක් තමයි මෙතන තියෙන්නේ. අපි ඊට පස්සේ බලාපොරොත්තුනේ පැත්තට පොඩ්ඩක් බලමු. මේකත් වේදීය ක්‍රිෂ්ණමූර්තිකම වගේම තමයි. භාව 12ට වෙනම පලාපලයක් දාලා තියෙනවා. ඊට අමතරව වසර අධිපති කියලා වෙනම වර්ෂඵල වලට තියෙනවා. ඒකට අදාළ පලාපලයක් දාලා තියෙනවා. මුන්තානුව පලාපලයක් තියෙනවා. මුද්ද දසාවනුව පලාපල තියෙනවා. තාජක යෝගානුව වෙනම පලාපල තියෙනවා. වර්ෂඵල කේන්දරයෙන් සාමාන්‍ය මාසෙකට මාසෙන් මාසෙට කොහොමද පලාපල කියලා බලන්නත් ඇත්තටම විස්තරයක් මෙතනින් එනවා ඇත්තටම. ඉතින් මේක ඇත්තටම දැන් එන්නේ සාමාන්‍ය මාසෙන් මාසෙට. දැන් අපි කිව්වා සාමාන්‍යයෙන් අවුරුද්දක කාල සීමාවක් තමයි බලන්නේ කියලා. උදාහරණයක් විදිහට කෙනෙක්ගේ උපන්දිනේ මේ අවුරුද්දේ පෙබරවාරි 20 නම් මේ අවුරුද්දේ පෙබරවාරි 20 නම් ලබන අවුරුද්ද පෙබරවාරි 20 යනකම් තමයි සාමාන්‍ය පලාපල බලන්නේ. එහෙම නැත්නම් අවුරුද්ද මුලින් නෙවෙයි පටන් ගන්නෙ. ඉතින් සාමාන්‍ය වර්ෂඵල වලට අදාළ සියලුම විස්තර මේ කොටසේ මේ මුද්‍රකාංගය ඇතුලේ තියෙනවා. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.